පැණි වර්ග කිහිපයක්ම අපේ රටේ තිබ්බත් බොහෝ දෙනෙක් ප්‍රිය කරන්නේ එහෙම නැත්නම් බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වන්නේ මී පැණි ආහාරයට ගන්න. ඒකට හේතුව තමයි මී පැණි වලට තියෙන්නේ ඒවාටම ආවේනික වුණ මිහිරි රසයක්. මී පැණි කියලා කියන්නේ රසයෙන් විතරක් නෙවෙයි ගුණයෙන්ුත් ඊටාම ඉහළ ආහාරයක්. මෙන්න මේ නිසා තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ලෙඩ රෝග රාශියකටම මී පැණි ඖෂධයක් විදිහට භාවිත කරන්නේ. ඒත් අතීතයේදී නම් මිනිස්සු මී පැණි හොයාගත්තේ කැලේෙන්. ලඳු කැලෑවලට ගිහිල්ලා ගස්බෙන ගල් ගුහා වගේ දේවල් වල තියෙන මී වද වලින් මේ විදිහට මී පැණි හොයා ගන්නවා. මේ දේවල් හොයන්න ගිහිල්ලා ජීවිතේ අනතුරේ දාගත් අවස්ථාත් අපිට බහුලව වාර්තා වෙනවා. මී පැණි වල තියෙන රසය සහ ගුණය හින්දාම අද වෙනකොට මී පැණි වලට ඉහළ ඉල්ලුමක් හැදිලා තියෙනවා. මෙන්න මේ නිසාම අද වෙනකොට වාණිජ වශයෙන් මී පැණි නිෂ්පාදනය කරන්නත් පටන් අරගෙන ඉවරයි. මීමැස්සන් නැති කරලා මේ විදිහට පැණි ගන්න එක අද වෙනකොට බොහෝ දෙනෙක් අතර ප්‍රචලිත ව්‍යාපාරයක් වෙලා ඉවරයි. මෙන්න මේ විදිහට පෙට්ටි තමන්ගේ ගෙවතේ තනින් තන තියලා මේ පෙට්ටි වලට මීමැස්සන් ගෙන්න ගන්නවා. නියමිත කාලය ආවම මේ වද වලින් පැණි ලබා ගන්නවා. මී පැණි කද්දී ඉමිහිරි රසයක් ආවත් මේ මී පැණි ගන්න ක්‍රියාවලිය එහෙම නැත්නම් මී පැණි නිෂ්පාදන ක්‍රියාවලිය එතරම් සුන්දර දෙයක් නම් නෙවෙයි. ඔබ මෙහෙම හිතන්න. ඔබ ජීවිත කාලය පුරාම එකතු කරන දේවල් ඔබේ ධනිය වෙන කෙනෙක් පැහැරගත්තොත් ඔබට මොන වගේ දෙයක් දැනේවිද? සමහර විට මේ ලෝකේ මොනතරම් දරුණුද කියලා හැඟීමක් ඔබට දැනෙන්න පුළුවන්. ඔබට සියල්ල නැති වුණා වගේ හැඟීමක් ඔබට දැනෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් තමයි මී පැණි එකතු කරන මීමැස්සන්ටත් අන්තිමට සිද්ධ වෙන්නේ. මීමැස්සෙක් තමන්ගේ ජීවිත කාලයේ පුරාවටම එකතු කරන්නේ මී පැණි තේ හැන්දකින් 12න් එකක ප්‍රමාණයක් පමණයි. ඇත්තටම මේක ඊටාම ස්වල්ප ප්‍රමාණයක්. මේක අපිට ඊටා ස්වල්ප ප්‍රමාණයක් වුණාට මීමැස්සෙකුට මේ සඳහා තමන්ගේ ජීවිත කාලය කැප කරන්න වෙනවා. මී පැණි කිලෝ එකක ප්‍රමාණයක් එකතු කරන්න මීමැස්සෝ අවම වශයෙන් 1250ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ මී පැණි කිලෝ එක එකතු කරන්න මේ මීමැස්සන් සමූහයට අවම වශයෙන් මල් ලක්ෂ 40ක් ඒ කියන්නේ මිලියන 4කින් පමණ පැණි එකතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන්ද අපි ඊටා ගොඩක් රසයි කියලා කන මී පැණි එකතු කරන්න මේ මීමැස්සන් කොච්චර මහන්සි වෙනවද කියලා. ඉතින් මේ විදිහට මහන්සි වෙලා එකතු කරන මී පැණි වලට අවසානයේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියලා ඔබ දැනටමත් දන්නවා. මෙන්න මේ කතාව සාධාරණීකරණය කරන්න කැමති බොහෝ පුද්ගලයන් පවසන්නේ මේ මී පැණි එකතු කරන පුද්ගලයන් කොටසක් මේ විදිහට මීමැස්සන්ටත් තියෙන බවයි. ඒ කියන්නේ මී පැණි ගද්දී මේ පුද්ගලයන් ගන්නේ මී පැණි වලින් කොටසක් පමණයි. ඒත් ඔබ ඇත්තටම හිතනවද මීමැස්සන් තමන්ගේ ජීවිත කාලය කැප කරලා මේ විදිහට වෙන කාටවත් ගන්න මී පැණි එකතු කරනවා කියලා? එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් මී පැණි එකතු කරනවා කියලා? නෑ, ඒක කොහෙත්ම වෙන්න බැරි දෙයක්. මීමැස්සන් මේ විදිහට පැණි එකතු කරන්නේ තමන්ගේ පරම්පරාවේ අනාගතය වෙනුවෙන්. මේ කතාවේ තියෙන ඊළඟ කොටස තමයි මිනිස්සු මීමැස්සන්ගේ මී පැණි ගන්න කරන පහත් වැඩ ගැන. එහෙම නැත්නම් සදාචාර සම්පන්න නොවන දේවල් ගැන. ඔබ දන්නවා ඇති මීමැස්සන් කාලෙන් කාලෙට විවිධ ප්‍රදේශවලට යනවා. ඒ කියන්නේ මීමැස්සන් කාලයකට සැරයක් මීවද හැර යනවා. මේ විදිහට මීමැස්සන් මීවද හැර යන එක නවත්වන්න එහෙම නැත්නම් ප්‍රමාද කරන්න සමහර මිනිසුන් මීවදේ රැජිනේගේ තටු කපා දමනවා. ඒ විදිහට තටු කපපුවම මේ සතුන්ට රැජිනව රැගෙන යන්න බැරි හින්දා මේ මීවදේම දිගටම රැඳී සිටින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවල මී පැණි ලබා ගනිද්දී මීමැස්සන් සමූහ වශයෙන් ඝාතනයට ලක් වෙනවා. සමහර අවස්ථාවල ඔබ දැකලා ඇති මී පැණි වලත් මැරිච්ච සතුන් ඉන්නවා. ඇත්තට මේ සත්තු මී පැණි වලට වැටිලා නෙවෙයි තමන් හොයාගත්ත දේ වෙනුවෙන් සටන් කරපු සත්තු. තමන් මහන්සියෙන් හොයාගත්ත මේ මී පැණි හින්දා අන්තිමට ජීවිතෙන් වන්දි ගෙවන්නත් සමහර අවස්ථාවල සියල්ල නැතිවී පරාජිතයෙකු ලෙස ඉන්නත් මේ මීමැස්සන්ට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවල මිනිස්සු මී පැණි ලබා ගන්න මේ විදිහට මීවද වලට ගිනි තියනවා. මේකෙදි වෙන්නේත් මීමැස්සන් සමූහ ඝාතනයට ලක්වීමක්. ඉතින් ඔබත් මී පැණි ආහාරයට ගන්න කෙනෙක් නම් මේ මී පැණි වල මිහිරි රසයට එහා ගිය අමිහිරි කතාවක් තිබෙන බව මතක තබා ගන්න.
කොහොම නමුත් මේ පැණි ආහාරයට ගැනීම නොගැනීම ඔබගේ කැමැත්ත මත සිද්ධ වෙන දෙයක්. අරම පුදුම අපි අද මේ කතාවෙන් කියන්න උත්සාහ කළේ මේ පැණි නිෂ්පාදනයේ එක් පැතිකඩක් පමණයි.